හයි අස්ලාම් අලයිකුම් කොහොමද ඔයාලට? අද මට කෑම ඕඩරයක් ආවා. මේ අද පළවෙනි දවස. ඉතින් මට ආවේ බිරියානි ඕඩරයක්. කකුලේ අමාරුව තියාගෙනත් මම ඇත්තටම බිරියානි ඕඩරේ බාරගත්තා. මොකද ඩොක්ටර් මට කියලා තියෙන්නේ කකුල තලන කරන්න හොඳ නෑ. එක ඇඳේ කොට්ට දෙකක් උඩින් තියාගෙන ඉන්න ඕනි කියලා. නමුත් ඕඩර් එකක් ආපුවම නොකර ඉන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඕඩර් එකක් පිට ගියොත් ආයේ ඒක නැවත ලැබෙන්නේ නැහැ. ඒක තමයි හැටියක්. ඒ කියන්නේ අපිට ඕඩර් එකක් ගන්න මාර කට්ටක් කනවා. ඉතින් මට මේ බිරියානි ඕඩර් එක මාර වැදගත්. ඉතින් ඒ හින්දා මම මේ ඕඩර් එක කරා බාරගත්තා. හැබැයි මම මේ උයුවා ඔක්කොම කරේ මම. නමුත් කපනකොට නේවා කරන්න මං 3 දිනක් ආවා. ඒ කියන්නේ මගේ අක්කා, එතකොට අපේ හස්බන්ඩ්ගේ අයියා, ඒ වගේම වැඩට තව අක්කා කෙනෙකුත් ආවා. ඒ කට්ටිය තමයි මේ පැක් කරන්නේ ඔක්කොම කරන්නේ. මොකද එක වෙද්දි කෑම ඕඩරේ දෙන්න ඕනේ බිරියානි ඕඩරේ. පේනවනේ කකුලේ අමාරුව තියාගෙන මහන්සිය තිබ්බත් මං හරීම ඒක සතුටින් කරා. මොකද මට දවස් දෙකක් මට මේ ඕඩරේ තිබ්බට වේදනාවයි ඒ හැමදේම දරාගෙන මං කරේ. පේනවනේ මූණේ මහන්සිය. ඒත් ඉතින් ඕඩර් එකක් ගියා වගේ නෙමෙයි බාන්නකෝ ඕඩරේ අරන් යනකොට මට ඒ සතුට තරම් දෙයක් නැහැ. ඉතින් thank you so much මට මේ ඕඩරේ ලබා දුන්න සංජීව මහත්තයාට.